මේ කෑල්ලමයා ඉන්නේ රියල් ලයිෆ් එක්ස්පෙරිමන්ට් එකක. අඩුම තරම ඒ ගෑල්ලමයාවත් දන්නේ එයා එන්නේ ඒ වගේ තත්ත්වයක කියලා. එයා ඇවිදගෙන යනවා සාමාන්‍ය වේටිං රූම් එකට. මෙතන හොඳම කාරණේ තමයි එයාගේ වටේ ඉන්න ඔක්කොම දෙනා ඇක්ටර්ස්ලා වෙන එක. ඉතින් අර නළුවන්ට කියලා තියෙනවා හැම බීප් සවුන්ඩ් එකටම නැගිටින්න කියලා. ඉතින් අර ගෑල්ලමයා ඉඳගත්තා. කොන රිලැක්ස් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ කට්ටිය ගවලම නැගිටින්න පටන් ගත්තා. අරයා බය වුණා. මොකද්ද මේක පාටම උනේ කිය. ඊට පස්සේ ආයෙගොල්ලෝ හිතගත්තා. නමුත් කවුරු පැහැදිලි කරන්න ගියේ නැහැ මොකද්ද උනේ කියලා. මේ කැලෑම දැන් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. හරිම පුදුම. ආයෙ පොඩ්ඩක් බලලා එයාත් මේකෙත් හරිම බයයි. අවදුරටත් යන ඉඳගෙන ඉන්න බැරි වෙනවා. එන්න මෙතනදී තමයි මේක වයිල්ඩ්. that's a real life experiment එකක් බවට පත්සේ. ඇක්ටර්ස්ලා එකින් එක්කෙනා ඇතුළට යනවා. ඔයා දන්නවද මිනිස්සු ටික දෙනෙක් හිතලත් එයා හිට ගන්නවා. අන්තිමේදී එයා විතරයි. ඔයා හිතන්නේ මොකක් වෙයි කියලා. එයාම නැගිටිනවා. අලුතෙන් කෙනෙක් එනවා. නමුත් මෙයා ඇක්ටර් කෙනෙක් නෙමෙයි. මේ ආපු කෙනා දන්නේ නැහැ මෙතන කලින් වෙච්ච කිසිම සිද්ධියක්. අලුතෙන් ආපු කෙනා අරදියා බලලා අහනවා. මොකද වෙන්නේ? හැමෝම එහෙම කළා. ඒක නිසා මා පිටෝ මාත්‍යම් කරන්න ඕන කියලා. යාළුවා එක තේරුණා. නමුත් කිසිම තේරුමක් නැති වැඩක් විදියට. නමුත් ඊළඟකේදී එයාත් නැගිට්ටා. බලන්නයි රටාව. ඔයා මේ වෙද්දි බීට් සවුන්ඩ් වලට නැගිටගෙන ඉන්නේ. ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේවත් නැහැ. හරි. ඔයා මෙච්චර කරලා තියෙන්නේ අනිත් අය කරපු නිසා ඔයාත් කරපු ඒවා නම් ඔයා මොකදකට ඒවා අමතක කරන්න. ඔයාගේ ඔටෝ පයිලට් මූඩ් එක දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. මෙන්න මේ ප්‍රශ්න දෙක ඔයාගෙන්ම අහගන්න. පළවෙනි එක තමයි මම මේ දැන් කරන දේ හරිද? සහ දෙවෙනි එක තමයි මම මේ දැන් කරන දේ කරන්නේ මගේ වටේ ඉන්න කට්ටිය හින්දාද සහ සමාජීකරණ හින්දාද කියන එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බැලුව කට්ටිය ඔටෝ පයිලට් වලින් අයින් වෙලා ඇති කියලා. ඉතින් මම දැන් මම ෆලෝ කරලා නම් ඉන්නේ. චීස්. ඔයා දැන් ඉන්නේ ඔටෝ පයිලට් වලින් අයින් වෙච්ච ගේම් එකේ.